ලංකාවේ කවුරුත් දන්න ව්‍යාපාර සමූහයක් වන සොෆ්ට්ලොජික් ගැනයි අද කියන්න යන්නේ. TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, රයිස් කුකර්, ගෑස් කුකර් මේ ඕනෑම අයිටම් එකක් ගන්න හැමෝම යන තැනක්නේ සොෆ්ට්ලොජික් කියන්නේ. සොෆ්ට්ලොජික් කියලා අපි කිව්වට සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් PLC කියලා තමයි මෙයාලා බ්‍රෑන්ඩ් වෙලා තියෙන්නේ. සොෆ්ට්ලොජික් කිව්වම සොෆ්ට්ලොජික් ෂෝරූම්ස් අග්ගාලා මතකයට ආවට ලංකාවේ තව ඔයාලා නොදන්න හුඟක් සෙක්ටර්ස් වල මෙයාලා ව්‍යාපාර මෙහෙවනවා. ලංකාවේ ප්‍රසිද්ධ සුපර්මාකට් චේන් එකකුත් මෙයාලට අයිති. ග්ලෝමාක් නම ඔයාලට නොහුරු නෑනේ. මෙන්න මේ ග්ලෝමාක් සුපර්මාකට් චේන් එක අයිති වෙන්නේ සොෆ්ට්ලොජික්ලට. ඒ වගේමයි රෙදිපිලි ඇඳුම් ගැන කිව්වම කාලයක් උඩින්ම නම කියවුණු ඔඩෙල් එක මතකනේ. මේක ඉස්සර අයිති වෙලා තිබ්බේ ඔටාරට කියලා ඔයාලා දන්නවනේ. හැබැයි දැන් මේක අයිති වෙන්නේ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් PLC සමාගමට. මේ කිව්වේ සොෆ්ට්ලොජික්ලා හැන්ඩල් කරන අංශ දෙක තුනක් විතරයි. සොෆ්ට්ලොජික්ලගේ ඉතුරු කතාව කියන්න කලින් සොෆ්ට්ලොජික්ලා මෙහෙම ගමනක් කරන් ආපු සොෆ්ට්ලොජික් එක අයිති සුපිරි වැඩකාරයා ගැන කියන්න ඕනේ. අද වෙද්දි ලංකාවේ සුපිරිම සල්ලිකාරයෝ 10 දෙනා අතර ඉන්න එයා තමයි අශෝක් පතිරගේ කියන්නේ. හැබැයි අශෝක් පතිරගේ මහත්තයා සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් එක ඇතුලේ ලීඩින්ම බිස්නස් එක කරන්නේ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස් එක හරහා. ඔයාලා අහලා තියෙනවනේ ඒෂියන් එලයන්ස් ඉන්ෂුරන්ස් PLC කියලා ඉන්ෂුරන්ස් කම්පැනි එකක්. 2011 අවුරුද්දේදී මේක සොෆ්ට්ලොජික්ලා මිලදී ගත්තට පස්සේ තමයි සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස් PLC විදිහට මේකේ නම වෙනස් වුනේ. ලංකාවේ අදටත් ලයිෆ් ඉන්ෂුරන්ස් සෙක්ටර් එකේ টොප් ලෙවල් එකේ තියෙන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස් එක 2022 අවුරුද්දේදී ලංකාවේ දෙවෙනි විශාලතම ලයිෆ් ඉන්ෂුරන්ස් එක වුණා. ලංකාව පුරා අද වෙද්දී සොෆ්ට්ලොජික් ලයිෆ් එකේ බ්‍රාන්චස්ම 115ක් ඕපන් කරලායි තියෙන්නේ. ඒ විදිහට දියුණුවක් ලබනවත් එක්කම 2015 වෙදී රුපියල් බිලියන 4ක ආදායමක් ලැබපු සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 වෙද්දී රුපියල් බිලියන 31ක ආදායමක් උපයන්න සමත් වෙනවා. ලයිෆ් ඉන්ෂුරන්ස් සෙක්ටර් එක ඒ විදිහට ග්‍රෝ කරගත්ත සොෆ්ට්ලොජික්ලා හෙල්ත් කෙයා, රිටේල්ස්, IT, හොටෙල් ඇන්ඩ් ලෙෂර්, ෆයිනෑන්ස්, ඔටෝමොබයිල් කියන හැම සෙක්ටර් එකේම වැඩ පෙන්නලායි තියෙන්නේ. හෙල්ත් කෙයා සෙක්ටර් එක ගත්තොත් ආසිරි හොස්පිටල්, ආසිරි සර්ජිකල්, ආසිරි සෙන්ට්‍රල් ඇතුළු ආසිරි රෝහල් ජාලයම පාලනය වෙන්නේ සොෆ්ට්ලොජික්ලා තින්. 2010 දී කැපිටල් රීච් හෝල්ඩින්ග්ස් PLC එක මිලට ගත්ත සොෆ්ට්ලොජික් එතනින් පස්සේ සොෆ්ට්ලොජික් කැපිටල් PLC විදිහට තමයි ෆයිනෑන්ස් සෙක්ටර් එක රන් කරන්නේ. මේ වෙනකල් සොෆ්ට්ලොජික්ලගේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගැන අහලා තිබුණාට ෆර්නිචර් අයිටම්ස් ගැන අහලා තිබුණාද? මෙයාලා ඒ සෙක්ටර් එකේ බිස්නස් එක අරන් යන්නේ සොෆ්ට්ලොජික් ෆර්නිචර් විදිහට වෙනම බ්‍රෑන්ඩ් එකකින්. ලෝකෙම දන්න බර්ගර් කිං රෙස්ටුරන්ට් චේන් එක ලංකාව ඇතුලේ කන්ට්‍රෝල් කරන්නේ එයාලම තමයි. ඊට අමතරව ක්‍රිස්ටල් ජේඩ්, ටෙලිෆ්‍රාන්ස්, පාස්කින් රොබින්ස් කියන ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් චේන්ස් ලංකාවේ ෆ්‍රැන්චයිස් කරන්නේ එයාලමයි. IT සෙක්ටර් එකේ සුපිරිම බ්‍රෑන්ඩ්ස් ගොඩක් එක්ක පාර්ට්නර්ෂිප් කරන සොෆ්ට්ලොජික්ලා මොබයිල් ෆෝන්ස්, මොනිටර්ස්, ලැප්ටොප්ස්, ඇක්සසරිස් එක විතරක් නෙවෙයි හાર્ඩ්වෙයාර් සෙක්ටර් එකෙත් එකෙන්ම වැඩකාරයෝ. Dell, Nokia, Samsung, BlackBerry, Epson, Cisco, Xerox, Molex ඇතුළු තව බ්‍රෑන්ඩ් ගොඩක් එක්ක තමයි මෙයාලා IT සෙක්ටර් එක හැන්ඩල් කරන්නේ. මේ විදිහට අංශ ගොඩක් මෙහෙවන්න අශෝක් පතිරගේ මහත්තයා කොහොම මොලකාරයෙක් වෙන්න ඕනේද? පාඩුයි අලාබයි කියලා කියපු ශ්‍රී ලංකන් එයාලයින්ස් එකෙත් සභාපති විදිහට වසර කිහිපයක් වැඩ කරපු අශෝක් පතිරගේ මහත්තයා මේක අමාරුවෙන් හරි ලොකු දුරක් ඇදගෙන ආවා. ඉතින් අශෝක් පතිරගේ කියන්නේ ලංකාවේ බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්න සුපිරිම වැඩකාරයෙක් කියලා මේ කිව්ව කතාව වලින් ඔයාටත් තේරෙනවා ඇතිනේ.